හායි ඉතින් කොහොමද? ඔන්න මම අදත් අරන් ආව ලස්සන vlog එකක්. ඉතින් අද දවසටත් ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද නොවැම්බර් 7 වෙනි බ්‍රහස්පතින්දා දවස. අද ටිකක් විතර සතුටින් තමයි මම ඉන්නේ. මොකද හස්බන්ඩ් අද නිමාඩු වෙනවා. ඉතින් ඔයාලත් ගොඩ කාලෙකින් දැකලා නැහැනේ. දැනට නම් අම්මත් එක්ක තමයි මේ ගෙදර ඉන්නේ. හරි. අපි බලමු එහෙනම් අද දවස කොහොමද ගෙවෙන්නේ කියලා. ඉතින් මම දැන් නාලා උදේටත් කාලා තමයි ඉන්නේ. ඉතින් මග බලාගෙන ඉන්නේ එයා එනකන්. ඒ වුණාට දැන් තමයි එයා කොළඹින් පිටත් වෙලා තියෙන්නේ. ඉතින් දුර ඉඳන් ආදරය කරන කට්ටිය දන්නවා ඒ හැඟීම කොහොමද කියලා. ඒ වගේම අපි බැඳලා කොච්චර කල් ගියත් අපි මේ විදිහට ඈත් වෙලා ආයෙ මුණ ගැහෙනවනම් එතනදී හැමදාම ආදරේ අලුත් වෙනවා. මම ඒක අත්දැකීමෙන් තමයි කියන්නේ. හරි ඉතින් එයා එනවා කියලා ඉතින් විශේෂයෙන් කියලා මුකුත් හැදුවේ නැහැ. හැබැයි දවල්ට ඉව්වා මාළු අරගෙන පරිප්පු තමයි හැදුවේ. ලොකෝට විශේෂයෙන් කියලා දෙයක් හැදුවේ නැහැ. යමු මාත් එක්ක කුස්සියට මම ඔයාලට පෙන්නන්නම්. හැපි මේ තියෙන්නේ හදාගත්ත පරිප්පු එක. ඒකේ දැන් හොදි ටිකක් හිඳිලා වගේ. අපි බලමු මාළු එක කොහොමද කියලා. මේ තියෙන්නේ හදාගත්ත මාළු එක. ඉතින් ලොකු දෙයක් ප්ලෑන් කරගත්තේ නැහැ හදන්න. මොකද එයා හදිස්සියම තමයි කිව්වේ මම හෙට එනවා කියලා. ඉතින් ඒ නිසා විශේෂ කියලා ලොකු දෙයක් ප්ලෑන් කරේ නැහැ. ඊට පස්සේ ඉතින් ඔන්න අපේ තිහාස් බබාලා සෙල්ලම් කරනවා. අපේ නෑනලා ගෙදර පොඩි බලු පැටියෙක් ඉන්නවා. ඇත්තටම බලු පැටියා මේ පාරේ ඉද්දි තමයි යාලා අරන් ඇවිල්ලා තියෙන්නේ. හරිම උරතල්, හරිම ලස්සනයි බලු පැටියා. ඉතින් දාලා එන ලෝභ හිතෙන්නේ නැති පාරේ දැක්කහම ඒ නිසා යාලා අරගෙන ඇවිල්ලා තිබ්බා. ඉතින් බලන්න අපේ චුටි ළමයි ටික හරිම ආසාවෙන් බලු පැටියත් එක්ක සෙල්ලම් කරනවා. ඒ වගේම එයාත් හරියට අපි බබාලත් එක්ක සෙල්ලම් කරනවා. ඔළුව හරින් අත ගන්න එපා. කෙලින්ම ඇඟිල්ල කයි. මහන්න එපා. ඔන්න ඉතින් මාස ගාණක් තිස්සේ බලන් ඉඳලා ඔන්න එයා ආවා. ඉතින් පැය 3-4ක් විතර ගියා එයා එන්න. ඉතින් ඇවිල්ලත් එයාට ගොඩාක් මහන්සි කියලා කිව්වා. ඒ නිසා එයා නිදාගන්න ගියා. ඉතින් මේ රෑ කොහොම හරි ඉතින් එයාත් එක්ක ලොකුවට වීඩියෝස් කරන්න ගියේ නැහැ. අපි ඊළඟ දවසින් හමු වෙමු. මේ තියෙන්නේ ඊළඟ දවසේ උදේ. ඉතින් උදේම එයා ආසම කෑමක් තමයි නූඩ්ල්ස් කියලා කියන්නේ. එයාට බත් වලට වඩා ආසයි එයා නූඩ්ල්ස් වලට. ඒ නිසා මම නූඩ්ල්ස් පැකට් එකකුයි ඒත් එක්කම කිරි පැකට් එකකුත් අරගෙන ආවා එයාට හදලා දෙන්න උදේට. ඉතින් නූඩ්ල්ස් එකත් හදලා කිරි එකකුත් දැම්මේ හදලා දෙන්න තමයි හදන්නේ. ඉතින් මම වීඩියෝස් වලින් එයාව පෙන්නන්නේ නැහැ කියලා සමහර අය මැසේජ් කරලා තියෙනවා. ඉතින් හැමදාම එයාව පෙන්නන්න ඔයාලට විදිහක් නැහැනේ. ඒ වගේම තමයි එයා ඉතින් එහෙම වීඩියෝස් වලට එන කැමති කෙනෙකුත් නෙමෙයි. මම ඔය ටික උනත් වීඩියෝ කරගත්ත ටිකක් එයා අකමැත්තෙන්. ඉතින් කොහොම හරි ඔයාලත් එක්ක චුට්ට හරි ඒවා බෙදා ගන්න ඕනේනේ. ඉතින් ඔන්න කිරි එකත් හදලා දුන්නා. නූඩල්ස් එකත් එයා හැදුවා. හැබැයි එයා ඒ නූඩල්ස් එකට වැඩිය කැමතිුනේ නැහැ. ඉතින් දුක හිතෙන දෙයක් කියන්න ඕනේ. ඇත්තටම නිමාඩු ආවට එයාට වැඩි දවසක් ඉන්න හම්බුනේ නැහැ. දවස් දෙකක නිමාඩුවකට තමයි ආවේ. ඒ වුණාට දවස් එකමාරකින් වගේ යාට යන්න සිද්ධ වුණා. ඒ නිසා මෙතනින් එහාට හස්බන්ඩ්ගේ කතාව ඉවරයි. ඔන්න ඊළඟට දැන් මම මේ හදන්න යන්නේ මොනවද මේවට කියන්නේ මට ඔන්න දැන් මතකත් නැතුව ගියා. මොකද ජෙලි නේද? හරි. ඉතින් ජෙලි එකක් හදන්න තමයි දැන් මේ හදන්නේ. හස්බන්ඩ් ගියා කොහොම හරි ඉතින් ජෙලි එකක් ගෙනාව ආසාවට. අතන මට ගොඩක් දුකයි. එයාට සලක ගන්න ටයිම් එකක් නැහැ. එතකොට ආසාස දේවල් හදලා දෙන්න විදිහක් තිබ්බේ නැහැ කමන්නේ ඉතින්. වැඩ තියේදි කරගන්න ඕනේ නේ. ඉතින් වැඩ නැති වෙන කාලවල එනවා. කමන්නේ. ඉතින් මම මේ ජෙලි එක හදන්න යන්නේ. ඉතින් එකටම මම භාජනයකට දැම්මා. ඒ වුණාට මට ඒ භාජනයට උණු වතුර දාන්න බෑ කියලා මතක් වුණ ගමන් මම වෙන භාජනයකට දාගත්තා. ඉතින් මේක ඉතින් හදන්න හැටි ඔයාලා දන්නවනේ. ඉතින් උණු වතුරට දාලා ටික වෙලාවක් දිය කරලා මම මේක ෆ්‍රිජ් එකෙන් දාගන්න තමයි යන්නේ. කොච්චර වෙලාවක් තියන්න ඕනද කියලා දන්නේ නැහැ. ඒ වුණාට ඉතින් හරි ගිය ගමන් කන්න තමයි තියෙන්නේ. දැන් මම මේක හොඳට දිය කරගෙන ඉවරයි. ඉතින් දැන් මේක තියෙන්නේ ෆ්‍රිජ් එකෙන් දාගන්න. ඉතින් ඔන්න ෆ්‍රිජ් එකෙන් දාලා මං හිතන්නේ පැය 3-4කට පස්සේ
මම ටිකක් එළියට අරන් බැලුවා මේ විදිහට. දැම්ම නම් හැබැයි කන්නේ නෑ. කන්නේ චුට්ටක් විතර රෑ වෙලා. හස්බන්ඩ් යන්න කලින් කියලා ගියා ඔය ආස කරන කෑමක් තියෙනවා නම් ගෙනල්ලා කන්න කියලා. ඉතින් ඒ නිසා මම ගෙදර කට්ටියවත් එක්කගෙන යන්න හදන්නේ. අද රෑ කෑමට පොඩ්ඩක් විතර එළියට. ඉතින් ගෙනල්ලා කණේක හැමදාම කරනවනේ. ඒ නිසා චුට්ටක් විතර ගියපු නැති තැනක් බලලා අපි අද රෑ කෑමට තමයි මේ යන්න හදන්නේ. කලින් වීඩියෝස් වලත් මම කියලා තියෙනවා අපේ තිහස් බබා මේ වගේ දේවල් වලට ගොඩක් කැමතියි. එක එක තැන් වලටත් යන්න කැමතියි කියලා. ඉතින් එයා සතුටින් නම් මමත් ගොඩක් සතුටියි. ඉතින් අපි ඒ තැනට ආවා. මම පොඩි වීඩියෝස් ටිකක් ගත්තා ඔයාලත් එක්ක බෙදා ගන්න ඕනේ නිසා. ඉතින් අපි ගත්ත එකටම නූඩ්ල්ස් එකක්. ඊට පස්සේ අපි තව ඕඩර්ස් වගේ දාලා තිබ්බේ චිකන් රයිස් එකකුයි චිකන් ඩෙවල් එකකුයි. ඉතින් ඒක එනකන් අපි නූඩ්ල්ස් එක කනවා. අතට මේක ගොඩක් රසයි. මම වීඩියෝස් කරලා කන්න ගද්දි චිකන් රයිස් එකත් ඇවිල්ලා තමයි තිබ්බේ. ඒ නිසා මම දෙකේම ටික ටික බෙදාගෙන දැන් ඉතින් කනවා. මෙතන කෑම නම් ඉතින් ගොඩක්ම රසයි. ඉතින් මීට කලින් අපි මෙතනට ඇවිල්ලා තිබුණේ එහෙම නැහැ. ඒ වගේම හැබැයි ඉස්සරහටත් ආයි මෙතනට මෙනවා කියලා අදහසකුත් නැහැ. අද දවසත් මේ විදිහට ටිකෙන් ටික ගෙවිගෙන යන ගමන් තමයි තියෙන්නේ. ඉතින් අද දවස උනත් අපිට ගොඩාක් අමතක නොවන දවසක් වෙනවා. ඒ වගේම අද හස්බන්ඩ්ත් හිටියා නම් ඉතින් මට ගොඩක් සතුටුයි. ඒ වුණාට ඉතින් මොනව කරන්නද නේද? එයාවත් මතක් වෙනවා. ඒ වගේම දවසත් අද එන්ජොයි කරා. හැමදාම නොවුනත් පවුලේ අයත් එක්ක මේ විදිහට කෑමකට එනවා කියන එකෙන් මන් දන්නේ මට නම් ගොඩාක් සතුටුයි. ඉතින් ඔයාලත් එහෙම ගිහිල්ලා තියෙනවා වෙන්න පුළුවන්. ගිහිල්ලා නැත්තම් පවුලේ අයත් එක්ක එහෙම එකපාරක් හරි ගිහිල්ලා බලන්න. ඒකෙන් මනසට ගොඩාක් නිදහසක් වගේ දැනෙනවා. හරි. ඉතින් අද දවසේ මම කිව්වත් වගේ ඉක්මනින් ගෙවිලා යනවා. ඉතින් ආයෙත් මම ලස්සන vlog එකක් ඔයාලට අරගෙන එනවා. ඔන්න කෑම කාලි ඉවර වෙලා අපි දැන් මේ ගෙදර යන ගමන් තමයි ඉන්නේ. ගෙදර ගිය ගමන්ම දැන් මම මේ මතක් කර යන්නේ අපි හදපු ජෙලි එක තියෙනවනේ. ඉතින් ඒක කන්න පුළුවන් කියලා. ඉතින් මගේ channel එකට අලුතෙන් එකතු වුණ හැමෝවම මම ආදරෙන් පිළිගන්නවා. ඒ හැමෝටම මම ගොඩක් ආදරෙයි. ඔයාලා මට ගොඩක් ආදරණීය කමෙන්ට් එවනවා. ඉතින් ඒවටත් මම ගොඩක් ආදරෙයි. හරි ඉතින් අද vlog එක මම මේ විදිහට තමයි ඔයාලට අරගෙන ආවේ. දවස් දෙකක එකතුවක් පුළුවන් විදිහට එක වීඩියෝ එකට අරගෙන මම ඔයාලට අද අරගෙන ආවා. ඉතින් මම හිතනවා ඔයාලා අද වීඩියෝ එක ගැන සතුටු ඇති. ඉතින් ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. අපි ආයෙත් ලස්සන වීඩියෝ එකකින් ඉක්මනටම එකතු වෙමු. එහෙනම් ඔයාලා හැමෝටම මම ගොඩක් ආදරෙයි. ඔයාලා හැමෝවම පරිස්සමෙන් ඉන්න ආදරෙයි.